welcome to Minecraft Survival episode series. Only thing other Minecraft Survival episode series එක පටන් ගන්න තමයි යන්නේ. Oh my god! මම මගේ නම ගැන කිව්වොත් මම එන්ඩකින් SL කියන්නේ මම අද තමයි මේ channel එක පටන් ගත්තේ. කියන්නේ පළවෙනි වීඩියෝ එක දාන්නේ අද. ඉතින් Minecraft ගහන්න හේතුනේ ඇත්තටම මොකද කියලා නම් මම Minecraft එකට පිස්සුවක් වගේ ඒ කියන්නේ පිස්සුවෙන් වගේ මම ඒක ගහනවා. ඒක නිසා මම survival series එකක් කරන ගමන් YouTube එකට දාන්න හිතුණා. ඉතින් එහෙම ආතල්ලේ ගහන එක තමයි මම කරන්නේ. ඉතින් ඔයාලට තියෙන්නේ බලලා sub එකක් එහෙම දෙන්න. sub එකක් like එකක් comment එකක් එහෙම දෙන්න. ඉතින් ඔයාලගේ පොඩි sub එකක් වුණත් මට වැදගත්. ඒක නිසා subscribe කරලා වීඩියෝ එකට එකතු වෙන්න. ඉතින් මම එන්ඩකින් SL අද වීඩියෝ එකට යනවා. ඉතින් මෙහෙමයි scene එක. හරි දැන් මම Minecraft ගහන්න පටන් ගත්තට මම එච්චර අර මට එහෙම පුරුද්දක් නැහැ. ඒක නිසා මම සීඩ් එකක් ගත්තා. ඒ කියන්නේ මට හිතුණ සීඩ් එක YouTube එකෙන් ගහගත්තා. ඉතින් එච්චරම අර මගේ අර එහෙම ලොකු මේකක් නෑ. මම දන්නවා ගොඩක් දේවල්. ඉතින් සාමාන්‍ය දේවල් දන්නවා. ඉතින් මම පුළුවන් දේවල් ඔයාලට ඒ කියන්නේ අමාරුයි කියලා හිතන දේවල් කියලා දෙන්න. ඉතින් ඉතුරු ඒවා ඔයාලට comment section එකෙන් අහන්න පුළුවන්. මම ගැන කිව්වොත් ඉතින් මම ගැන කිව්වොත් මම Minecraft ගේම කෙනෙක්. ඉතින් අපි මුලින්ම ගන්න වැඩේ තමයි Minecraft වලට ආපු ගමන් ගහක් කපා ගන්න එක. ඒක තමයි මම දැන් කරේ. මේක ඉතින් මම random seed එක නෙමෙයි ගත්තේ. මම කැමති seed එකක්. මේක මම හිතනවා මට useful වෙයි කියලා. මොකද කියනවා මට survival වෙන්න ලේසි වෙයි කියලා. ඒකයි මම මේක ගත්තේ. අපි මුලින්ම tools ටික එහෙම හදාගෙනම ගල් තියනෝනේ. මෙතනම tools ටික හදාගෙන ඉමු. ඕගොල්ලන් කැමතිද friends? මම නිකන් ඔය නිකන් අර කියලා දෙන එක්කෙනෙක් ඔය කතා කරන එකටවත් කැමති. එහෙම ඒකට කැමතිද නැත්නම් ඔය ආතල් එකේ friends ඉතින් බොක්ක ගලා එහෙම කතා කරනවටද කැමති? මම හිතනවා ඉතින් ඔයාලා එහෙම අර නිකන් ආතල් එක කතා කරන්න රැඳී කියලා. ඒක නිසා මම ආතල් එක දැන් කතා කරනවා දැන් ඉඳන්. ඉතින් බොක්කලා අපි කඩාගමු ගල් ටිකක්. ඉතින් හැමෝම කරනවා වගේ මුලින්ම අපි ගල් tools වලටම යන්. නිකන් tools වලට කියන්නේ wood tools වලට යනවට වැඩිය ගල් tools වලට යන එක හොඳයි. ඕන එකක් කියලා මම වැඩි ටිකක් කඩාගත්තා. දැන් අපිට පුළුවන් කොහේ crafting බලන්න ඉතින් මේකෙන් අපි හදාගමු අපේ tools ටික. sword එකයි axe එකයි pickaxe එකයි shovelයි මේකයි තමයි එච්චරනේ. ඔව් දැන් හදාගමු inventory එක. මෙතෙන්ට මට ඒක ඒ කියන්නේ මම ඒක පාවිච්චි කරන විදිහට තමයි දාගත්තේ. මම මෙහෙම තමයි සාමාන්‍යයෙන් දාගන්නේ. ඒක නිසා මම ඔය විදිහට දාගන්නම්. මේක මෙතනින් දාගෙන මේක දාගමු මෙතන. හරි ඒ රජි දැන් sorry අපිට පුළුවන් දැන් මට හදාගන්න බැහැ. හෝ එකත් හදාගන්න මට ඒක අමතක වුණා. අවුලන්නේ. අපි හේ ටිකක් කඩගමු. හේ බේල් ටිකක් අපිට ඉස්සරහට කන්ද කෑම නැතිනවද නැත්නම් දැන් කීයද වෙලාව සාමාන්‍ය හිතමු. වෙලාව අර බැහැගෙන යන නිකන් වෙලාව නිකන් Minecraft වලින් වගේ නිකන් එකයි වගේ නිකන්
දවල් 2යි වගේ වෙලාව. සෙට් එක කතා කරන්න පටන් ගන්න වෙලාව මම හිතන්නේ. ඊට පුළුවන් බෙල් එක ගන්න මූන් ටික ඇතුළට දාලා මේ පොඩ්ඩක් අර මූ සිර බාරයට ගන්න. එතකොට හොඳයි. අයියෝ මූන් ටික එළියට එනකම් මට වැඩේ කරන්න ඕනේ. දෙසරක් තුන් සරක් ගැහුවාම මූ යනවා එක සැරේම. හරි අපි සිර බාරයට ගමුද. මේක එක්කෙනෙක් ඉන්නව නෑ. මේක ඉන්නාද? ඔව්. මේකෙත් ඉන්නවා. නැත්තම් මූන්ට සෝම්බි ගහනවා මේක යවුද? ගහගන්නත් බෑ බලන් ඉන්න ඔහේ. තව ඉන්නවද? මේක ඉන්නවා. ඉතින් එළියට යන්න බෑ එහෙම. යනවා ඇතුළට. කමන්නේ ඔය ටික ඇති. ඔය කට්ටිය ඇති. තව මොනවා හරි හේහෙම තියනවද? වට්ටක්ක තියනවා අතන. ඉතින් ඕනේ. විලේජ් අපිට මුන් දෙන්න ගන්න වැඩක් ගන්න පුළුවන්. නයිස්. අපිට තව ඕනේ චිකන් මේ බොක්කා. අපිට උඩ පැනලා ගන්න ෂොට් එක ගන්න. නයිස්. අතන ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා. මොකද්ද මේක? විලේජ් අවුට්පෝස්ට් එකකුත් තියෙනවා. අපිට රේඩ් එකක් දාගන්න ඊසි. හොඳ සීඩ් එකක් අතරම මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා සීඩ් එක දාලා තියන්න. ඔයාලට පුළුවන් එතකොට සීඩ් එක බලා ගන්න. කෑම මදි ෆ්‍රෙන්ඩ්ස්. අපිට කෑම මදි. කොහොමද ෂොට් එක? අර උඩ බැලලා ගහන ෂොට් එක තමයි ඒක. ඒ රෑ වුණාද නම් රෑ වුණා. හරි ෆ්‍රෙන්ඩ්ස් මම සතුටින් මරාගත්තා. දැන් නම් රෑ වෙලා තියෙන්නේ. මං හිතන්නේ දැන් නම් රෑ වෙලා තියෙන්නේ. ක්‍රාෆ්ටින් ටේබල් එක අරන් තියාගෙන අලක් හදාගෙන මීඩියා ගමු. ඉතින් මොන විදියට පළවෙනි අපේ දවස සාර්ථකව නිම වෙනවා. සුපිරිදි. ඔන්න විදිහට පළවෙනි දවස සාර්ථකව නිම වෙනවා. ඉතින් අපිට හොඳ පොට් එකක් හොයාගෙන අපි මේ කවුද මේ? මට ඔයාලා වැඩන්නේ. ගහන්න නෑ ඔයගොල්ලන්ට. ගහන්න කලින් පිපිරිලා ඉවරයි නේද? නයිස්. දැක්ක 18 භාගය අඩු වුණේ. ඒක ටිප් එකක් මොකද කියනවා නම් අපිට ඉස්සරහා බ්ලොක් එකක් තිබ්බොත් ක්‍රීපර් ලගින් ඔය ඉතරෙන කට්ටිය හානි වෙන්නේ නැහැ. දැන් කොහෙද ඉන්නේ? ඔයා මම මරන්නේ මට වැඩක් නැහැ ඔයාලා. පවුනේ ෆ්‍රෙන්ඩ්ස්. පැටියෙක් ඉන්න අම්මගේ නේද කොල්ල. මේ ටික කඩන්න ටක් ගාලා මට පොඩ්ඩක් දාස් කරගන්න. වෝටර් බකට් එකක් තිබ්බනම් මේ ටික ලේසි අස් කරගන්න. ශනික අස් කරගන්න පුළුවන්. ඇයි අර වෝටර් බකට් එක. දැන්ම ගම අස්සලත් ඉවරනේ. පොඩක් කෝල්ඩ් එකක් යන හොයාගම අපි පොඩක් කේව් පැත්තට යන්න බලමු. කේව් යන්නම් දැක්කේ නෑ සීඩ් එකේ. අර පැත්තට යන්න යන කේව් එකක් හොයාගන්න. නම් අර පැත්ත පොඩ්ඩක් තියානේ කේව් එක. මට කැම නෑ. මේ ඉන්න කෙනෙක්. යහන්න තමත වුණා. බේස් එක ගහන්න තමයි.
නිකන් ඉන්න කට්ටිය නෑ ඕගොල්ලෝ වැඩක් දැන් පරිසරය ලස්සන නෑ ඒක වෙනම කතාවක්. ආට මේ වෙලාව අපිට කෑම ඕන. අවයත් එන. හරි අපි මරාගත්තා ගොඩක් කියන්නේ කෑම ටික ඕනේ ෆ්‍රෙන්ඩ්ස් අපි. මෙතනින් ඊට පස්සේ ක්‍රාෆ්ටින් ටේබල් එක. chest එකක් අපිට දෙන්න chest දෙකක් chest දෙකක් තමයි කොහොමද ඕනේ. තව දෙන්න අපිට furnace. nice. අපේ පුංචි පහේ තන ලස්සනයි. අවුලන්නේ. අපි ඕන් නැති නෙමෙයි ඉස්සරහට ඕන වෙන බඩු ටික දාගමු මේකට. මේවා අපි ගස් ටිකුත් කපන් යමු අපිට මදි මම දන්නේ ලෝග්ස් මදි. කෑම හිඟතාවක් වුණාට මගේ ළඟ බ්‍රෙඩ් හදාගන්න හේබේල් තියෙනවනේ මටත් පිස්සු. මොකක් හරි කමන්නේ අපි ඒ කෑම ටික පස්සේ ඕනේ. ඒක පස්සට තියාගමු. හේබේලින් දැන් අපි හේ ටිකක් හදාගෙන නයිස් අපි 39ක් හදාගන්න 39ක් මල්ලි කරන්න දෙන්නේ මට කෑම ඕනේ මෙයාලා වදින්නේ නැනේ කොහෙද යන්නේ කෑම ඕනේ කියන්නේ මේ වෙලාවෙ කෑම ඕනේ නැහැ ඒ වුණාට අපි කෑම එකතු කරන් තියාගන්න එක හොඳයි අර පැත්තේ ගස් තියෙනවා ගස් ටික මුලින්ම කපාගෙන ආවිලා බේස් එකට දාගෙන ඊට පස්සේ පොඩ්ඩක් කේවින් පාරක් යන් එතකොට ගොඩක්ම ලේසි දැන් අපිට කොයි හරි ඔය දුර පැත්තකට යන්න ඕන කියනද එතකොට අපිට කෙලින්ම සත්තු ආය මර ඉන්න ඕනේ දැන් මරාගෙන මේ යන්න එක හොඳයි එතකොට කොහෙටද වැටුණා වං ඉතින් sugar cane උත් ඕනේ sugar cane වැවිලා තියෙනකොට අපි ආව වවන්න මෙන්න කොහා එතනින් පැල කරන්න බෑ මෙන්න මේ විදිහට nice sugar cane ඔහම වතුර ළඟ තිබ්බහම අරගල වෙන්නේ ඒකයි මම වතුර ළඟ එක කියන්නේ එහෙම ප්ලේස් වුණත් ඒක කෑම ටිකක් මේ මොන ආහාරයක් දැන් අපි ගන්නේ දවල් ආහාරය nice දවල් ආහාරය ගත්තා පොඩි කේවයක් වගේ දිනන බය හිතන සද්ද දානවා ඒකෙන් අපිට කේවයක් නෙමෙයි ඒකත් කේවයක් නෙමෙයි නේද අපි දැන් ඉතින් ගස් ටිකක් කපාගමු හරි කට්ටිය මං යනගමන් ඉන්න දැන් ලොග් 25ක් කපාගත්තා කපාගත්ත හේතුව කිව්වොත් ඔය ස්ටික්ස් මේවා හදාගන්න ඉස්සරහට දේවල් තියෙන හින්දා එතකොට ආය අපි ළඟ ලොග්ස් තියෙනකොට ආය කොහෙටවත් යන්න එච්චර ඕන වෙන්නේ නැහැ මේකයි කපාගෙන ආවේ අපේ පුංචි බේස් එක පේනවා මෙතන යම් පොඩි කුළුණක් වගේ මොකද්ද එහෙම එකක් සීන් එකක් පේනවා මට මෙතන sugar cane ටිකක් තියෙනවා ඒ ටිකත් පැල කරමු ये कोई दे हेलो मेतन हर ඊට පස්සේ ටක්කා බේස් එක මෙතන
කුකුල් පැටියෙක් ඉන්න. චිකන් පැටියෙක්. අපිට හම්බුණා බඩු ටික දාගම්. ඊට පස්සේ ගස් ටිකක් ගමු. ගස් ටිකක් අරන් පොඩ්ඩක් හිතවමු මේ පැත්තේ. එතකොට අපිට ගස් ටිකක් පැල කරගන්න පුළුවන් නේ. නයිස්. ඊට පස්සේ අපි දැන් පොඩ්ඩක් කේවින් පැත්තට යන්. මට පොඩ්ඩක් ඔය මොකද හදන්නේ. කේවින් පැත්තට යන්න ඕනේ. මට දැන් බඩු කියන්නේ මට පොඩ්ඩක් ඔය මොනවාද කෝල් එහෙම ටිකක් හොයාගන්න ඕනේ. අයන් නම් අදම ලොකුවට හොයන්න යන්නේ. අයන් හම්බුනොත් මම කඩා ගන්නවා. නැත්තම් මට ලොකුවටම ඕනේ කෝල් විතරයි. sugar cane පැලලන්න දාලා යන්න ඕනේ friends. එතකොට අපිට sugar cane farm එකක් දාන්න පුළුවන්. එතකොට අර වගාව තියෙනවනේ. එතකොට මෙතන අපි යම් village outpost එකක් මම හිතනවා කන්දේ දැක්කා. තියනවා මේ පැත්තේ නේ තිබ්බේ. ඔව් කන්දේ තියනවා දැක්කා පොඩි cave එකක්. මම ආපු පළවෙනි මේකෙම හම්බුණා කෝල් ටික. මම ඒ ටික මයින් කරගන්නවා. අපෝ ඉරෑ වෙනවා. යෝ මෙතන ලොකු කේව් එකක් තියෙනවා. ඒකට පස්සේ හරි මම විලේජ් එකට ආව. දැන් මිදිය ගමු. අපිට මිදිය ගන්න ඕනේ. නැත්තම් සොම්බිලා ඇවිල්ලා ගහනවා. දැන් යන් එළියට මම කෝල් මයින් කරන්න කිව්ව වැඩේ හරියන්නේ නැහැ. කෝල් 3ක් නම් හම්බුණා. පස්සේ වෙලාවක මයින් කරන්න යනවා. හරි අපි දැන් යන් අපේ බේස් එකට. දැන් නම් අපිට පළවෙනි දවසට හොඳටම බඩු ඇති. 12ක් දකෝද හදාගන්න පුළුවන් වෙයි ටෝච්. මට පොඩ්ඩක් බේස් එකට ටෝච් ටිකක් ගහගන්න තමයි ඕන උනේ. විලේජ් අවුට්පෝස්ට් එක ළඟ තිබ්බ මේ ලොකු කේව් එක. මම ඒකට යන්න ගියේ නෑ. විලේජස්ලා ගහයි කියලා. විලේජ් නේ විලේජ්. දැන් නතර කරන්නත් හිතුණා. කමන්නේ අපි ස්ටික්ස් ටිකක් අරන් එක්ක ස්ටික්ස් හදාගමු. 12යි. ඔව් මේක හදාගමු. හදාගෙන පොඩ්ඩක් ඔය වලඩ පිටාවට ගහගමු. ඔය හරි ගහ ලොකු වෙලා. කොහේ හරි දුරක ඉඳන් වගේ එනකොට පේන්න වගේ. අදට ඉවර කරන්න තමයි හිතුවේ. දැන් වෙලාවත් ඇති. මම හිතන්නේ ගොඩක් වෙලා කරලා තියෙනවා. ඉතින් friends කමෙන්ට් එහෙම දාගෙන යන්න. subscribe කරන්න. මොකද කියනවා පුංචි sub එකක් වුණත් මට වැදගත්. ඉතින් කමෙන්ට් කරලා like කරලා subscribe කරලා ඉන්න. අදට ගිහින් bye bye.